මේ උම ගතුල ගොඩාක් කළුවරේ අපිට රටපේන කළුවට වඩා කට්ටම කළුවරේ. අමාරේ වුණාට මෙතන ජීවිත අවදානමක් නැහැ. මෙතන හුස්ම ගන්න අමාරන්නේ පිරිසිදු වත තියෙන්නේ. මේ බලන්නකෝ අවුරුදු දහස් ගානක ඉඳලා මේ ගල වර්ධනය වෙලා තියෙන විදිය. මේ ගල්වල තියෙන්නේ මිරන්. මේ ගමන ගොඩාක් අමාරේ කකුල් හතන අපු තැනුත් තිබුණා. මේ තමයි අපි බලන්න අපු නිල්දිය පොකුණ. මේ වතුර ගොඩක්ම පිරිසිදුයි. මේ පොකුණේ වතුර ගොඩක්ම පිරිසිදු නිසා කිසිම පැහැයක් නැහැ. ඒ නිසා තමයි අපිට නිල් පාටට මේ පොකුණ පෙන්නේ. මේ උම ගතුල ගොඩාක් කළුවරේ අපිට රටපේන කළුවට වඩා කට්ටම කළුවරේ. අමාරේ වුණාට මෙතන ජීවිත අවදානමක් නැහැ. මෙතන හුස්ම ගන්න අමාරන්නේ පිරිසිදු වත තියෙන්නේ. මේ බලන්නකෝ අවුරුදු දහස් ගානක ඉඳලා මේ ගල වර්ධනය වෙලා තියෙන විදිය. මේ ගල්වල තියෙන්නේ මිරන්. මේ ගමන ගොඩාක් අමාරේ කකුල් හතන අපු තැනුත් තිබුණා. මේ තමයි අපි බලන්න අපු නිල්දිය පොකුණ. මේ වතුර ගොඩක්ම පිරිසිදුයි. මේ පොකුණේ වතුර ගොඩක්ම පිරිසිදු නිසා කිසිම පැහැයක් නැහැ. ඒ නිසා තමයි අපිට නිල් පාටට මේ පොකුණ පෙන්නේ.